2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා උදේ 3:42ට ලංකාවෙන් නැස්තිගාමි භාවිතා වීම සිදු වේ. අන්න එදාට මේ 700 කෝටියක් පස්සස්සේ වැළලෙන තැනට එනවා. කවයක් කමාගෙන එනවා 2030 සැප්තැම්බර් මාසේ 23 වෙනිදා මේ නැස්තිගාමි ගහන වෙලාවට අන්නේ නේරම්බර වාතයේ එන්නේ දකුණු ආසියාව ලංකාව ශ්‍රී ලංකාව දකුණු ආසියාව සිසාරා තල්ලු කරගෙන ගිහිල්ලා අරාබි ලෝකයේ පැත්තට තල්ලු වෙලා යයි. ඒ වගේ හුලම් ප්‍රහාර 3ක් එනුවැත. ඉතුරු වෙන්නේ බුදුදහම පමණයි රත්තරන් පුතේ මතක තියාගන්න. 2030 මිත්‍යා මත ටික වලලන්නේ නැතුව රෙද්දස් වෙලා ගන්නද බල. සත්‍යවාදී පිරිසිදු සිත මේ කුණු ගොලෙන් මේ සිත පුරවගෙන මේක ගොඩක් දුෂ්කර විදියට තමයි හොයාගෙන ආයේ කට්ටියකින් අහගෙන වහන්සේ ඉන්න තැන් දරුවෝ මම ප්‍රථමයෙන්ම කියන්න කැමති මට කරදර කරනවට මම කැමති නැහැ. වනගත ජීවිතය ඒකත් එක්ක කවුරුවත් සෙල්ලම් කරනවට මම කැමති නැහැ. නමුත් මේ දරුවෝ කොහේ කිව්වද කොළඹ කිව්වා. දැන් මෙහෙමයි. ඇවිල්ලා බොහෝ දෙනා අපිට කරදර ප්‍රශ්නයක් මේක. මොකද අපි හම්බ වෙලා ඇවිල්ලා එතකොට මම කොළඹ ටවුනේ මාතිත්‍යා වෙනෝනේ. ඉතින් මම වනගත වෙලා කියන එක තේරුමක් තියෙන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අවුරුදු 6ක් වනගත වෙලා හිටියානේ. ඒ වනගත වෙලා ඉන්නකොට බඩපොත්ත කොන්ද පිටිපස්සට ඇලෙනකන් හිටියා. කවුද බැලුවේ? ඔය YouTube කාර්යෝ ගියාද බලන්න? නෑ කිසි කෙනෙක් ගියේ නෑ. මේ රජෙක් වනගත වෙලා හිටියේ. උන්වහන්සේ එක් අවස්ථාවක කලන්තයක් දාලා වැටිලා හිටියා. 6 අවුරුදු දුෂ්කරක්‍රියා කරන වෙලාවේ. ඒ වැටිලා ඉන්න වෙලාවේදී රාමදින්නෙක් එතනින් යන ගමන් උගේ රා කැටේ ඉනේලගේ රා කැටේ පොඩ්ඩක් කිවිලා හැලෙනම් අර මේ බෝසතාණන් වහන්සේගේ කටකාරී ටික වක්කලා ගිහිල්ලා තියෙනවා. අනේ කවුද මේ අහිංසකයෙක් කියලා. අන්න ඒ වෙලාවේ මත්තතු ටික දාපුවාම පොඩ්ඩක් ආයි වතුර පොඩක් නේ වැටුනේ. මත්තතුර හරි වතුර හරි ඒක නිසා නැවතත් ආයි අර කලන්තේ දාලා වැඩි ඉතින් නැගිටින්න හම්බුණා. එතකොට ඒ වගේ කැලේ මදිනෙන් මෙහෙ ගියත් අනේ පව් අහිංසකයා කියලා බලාගෙන ගියා මිසක් මේ බුදු කෙනෙක් කියලා දැක්ක දෙතෙන්දී බුදු වෙන්න පෙරම් පුරන පුජ්‍යලේ කියලා. ඉතින් ඔයගොල්ලෝ ලොකු අපරාධයක් මේ කරන්නේ. නෑ අපි මේ ගොඩක්ම ආන්දරන් හොයාගෙන ආයේ දැන් මේ එනකොට ලෝකයේ මිනිස්සුන්ට ලොකු ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. කොරෝනා වසංගතය, ඒ වගේම ඔබ වහන්සේගේ අපේ නාලිකාවක යන වැඩසටහනකුත් දැක්කා මේ ස්වභාවික විපත් ලියසන ටිකක්. ඉතින් ඔව් දරුවෝ ඔබ වගේ කීප දෙනෙක්යි ලොහොම කියලා ගෙනිච්චා. යම් පටහන් ගිහින් දාලා තිබෙනවා. ඇවිත් පිරිස්. ඉතින් මෙන්න මේ පණිවිඩය හොඳට මතක තියාගන්න ඕන. නැවත මේ වනගත ප්‍රදේශයට දැන් කොච්චර කිලෝමීටර් 5ක් විතර නේද පල්ලෙහා ඉඳලා එන්න තියෙන්නේ. අඩවිකන්ද කියන ප්‍රදේශයේ අන්තිමට බස් එක ගන්නවත් ඒ හරිය ඉඳලා එන්න තියෙන්නේ මේ පයින් එන පාරක් තියෙන වෙනවා. ටිකක් දුරට ඕනේ කීටි පාරක වාහනයකට එන්න පුළුවන් දුෂ්කරව. කෙසේ වෙතත් මහා වනාන්තරයක් මැද්දට ඔබ මේ හොයාගෙන ඉවිලා තියෙන්නේ. ඒ ආපු ගමනට මම ඉතින් ඔබ සමග පිළිසඳරක් කරන්න කතාවක්. නමුත් බොහෝ අයට මේ පණිවිඩය දෙන්න මේ අපි හමු වීමට පැමිණීම ඒ තරම් ගෝචර වෙන්නේ නැහැ. දිය යුතු පණිවිඩ තියෙන එක අවශ්‍යතාවයේ උඩ අපි සලකා දෙනවා. දැන් ආපු පණිවිඩයට ගමන් කොමු පුතා මොකද්ද ඔබට තේරෙන්න ඕන? අපේ ආන්නේ සම අවසර මේ අපිට මේ ප්‍රශ්න කීපයක් තියෙනවා අපේ හැමෝටම මේ සමාජය දැනුවත් කරන්න. ඊට කලින් හැමෝටම ඔබ වහන්සේ මේ භාවනා යෝගියෝ සිරිපාඩේ වැඩ සිටින අපේ භික්ෂුන් වහන්සේ පිළිබඳව ඕගොල්ලන් හඳුන්වලා දෙන්න. ඕගොල්ලෝ සමහර කට්ටිය දන්නවත් ඇති. අන්න ඔබ වහන්සේගේ අවසරයි අපිට නම පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද අපේ හැමෝටම? ඔව් මම ලේල්වල සද්දා ජීව හිමි මගේ
නම උපසම්පදාව තියෙන්නේ වතුරුවිල ආරණ්‍ය සේනාසන. ඒ තමයි මා පිළිබඳ හැඳින්වීම. ඊළඟට මොනවද බලාපොරොත්තු වෙන්නේ? මේ වෙනකොට මේ ලෝකේටම බලපාලා ලංකාවටත් දැඩි ලෙස බලපාලා තියෙනවා මේ කොරෝනා කියන වසංගත තත්ත්වයක්. අපිට දැන් විශාලා මහනුවර මතක් වෙනවා වගේ අපිට දැන් මේ වාතාවරණයත් එක්ක මේ අපේ මිනිස්සුන්ට හඳුන්නේ මොකද්ද මේ එහෙම ඉන්නක පොඩ්ඩක් දරුවෝ විශාලා මහනුවරට තියෙන්නේ එක්තරා පොඩි ප්‍රදේශ භූමියක්. විශාලා මහනුවර තුම්බිය කියලා අපි අපේ බෞද්ධ ඉතිහාසය තුල තියෙනවා. එක්තරා පොඩි ප්‍රදේශයක් නේ. දැන් විශාලා මහනුවරට මුළු ලෝකෙම ගිලාගත්ත ප්‍රශ්නයක්. මේ ගාන මුළු ලෝකෙම ගිලාගත්ත ප්‍රශ්නේ 2019 අප්‍රේල් මාසේ 28 වෙනිදා ඉරිදා පත්තරේට මම මේ ප්‍රකාශය කළා තියෙනවා. ඒ දැක්කේ නැද්ද මේ? පැහැදිලි. එතකොට මේ කිසිම කෙනෙකුට හීනයක් අත්විඳින්නේ නැහැ මේ කොරෝනා කියන ප්‍රශ්නයත් ඒද දෙද්දත් මොකද ජොලියේක කාබිදී හිටියා. මම ඉන්න වෙලාවල් වල 2019 දී අංකිතයේ හේතුවක් උඩ පුවත් පතකට ප්‍රකාශයක් කළා මේක දැනුම් දිය යුතුයි කියලා පණිවිඩය ආවා මට. මම ඒ අවස්ථාවේ දැනුම් දුන්නා මුළු ලෝකෙම දැනගත යුතුයි කියන පණිවිඩය දැන දුන්නා. 2020 ලෝක දිහිතුණු ව්‍යසනයකට පත් වුණා කියන එක මම 2019 අවුරුද්දේ කිව්වේ. ඉතින් මිනිස්සු අහන්නේ නැත්තම් අපි කියන දේ දරුවෝ ඔබලා කොච්චර ගිහින් කිව්වත් මේ මිනිස්සු තේරුම් ගත්තේ නැත්තම් අපි මොකද කරන්නේ? ඔව් දැන් හාමුදුරනේ අපි සිල්වත් ගුණවත් මිනිස්සු ප්‍රමාණයක් සිටි කියලා හරි ආරක්ෂා වෙන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරන්න තමයි අපි ඒ වැරදි මතයට එන්න එපා. ඔබට 60-70ක් ආරක්ෂා කිරීම නෙමෙයි දුක් සිල්කමං වැඩන්න සිල්කම වැඩන්න සියලු දෙනා ආරක්ෂා කිරීම බුද්ධ න්‍යාය. හොඳට මතක තියාගන්න මේ කොටස් කිරීමක් අපිට බුද්ධ ශාසනය තුල නැහැ. සියලු සත්‍යෝ නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වෙත්තා. කවුද කිව්වේ ඔබට 60ක් පරිස්සම් කරන්න? මේ පැහැදිලි මිනිසෙක් වෙන්න පුරුදු වෙන්නේ ඉස්සෙල්ලාම ලෝක සත්‍ය වෙනුවෙන් කටයුතු කිරීමේ චේතනාව සිත තුළ දරා ගන්න. අනේ එදාට ඔබ ආරක්ෂාවේ. ඒ චේතනාව මුළු ලෝකෙටම දුන්නා නම් මුළු ලෝකෙම රැකිලානේ පුතේ. අපි වැරදි කර කොටසක් ආරක්ෂා කරන්න දකලා වගේ නේ බොරු කරන්නේ නැතුව ඇත්තට බහින්න. අන්න ඒ බොරුව නිසා තමයි අපි වනගත වෙලා ඉන්නේ. වනගත වෙලා අපේ යම්කිසි භාවනා ක්‍රම ටිකක් කරනවා සමාජයත් එක්ක කරන්න බැරි නිසා වනගත වුණා. සවනා යටි දෙයක් නැහැ. සමාජයෙන් ඈත් වීම අවශ්‍යයි. ඒ හේතු කොටගෙන අපි මේ වනගත වුණා. ප්‍රාචීන කිලෝමීටර් කොච්චරද පුතේ මේ හරියට? කිලෝමීටර් 10ක් විතර. කිලෝමීටර් එච්චරම නැහැ. ඕ සෑහෙන ප්‍රමාණයක් දුර ඈත වනාන්තර වනගතව මෙන්න මේ කුටි කැලක් එක්තරා දැහැමි පිරිසක් විසින් පහුගිය කාලෙක ඇවිල්ලා මේක හද අසපිලිසතර කර මම එපා කිව්වා. ඒ අය කිව්වා නැහැ ආම්දුරනේ මහා සංඝරත්නය උදෙසා අපි මේ කරන වැඩේට විරුද්ධ වෙන්න එපා කිව්වා. මං ජෝබල ඕර්දියක් කරපන් කියලා මං හද නැතුව හිටියා. ඊට පස්සේ මේ පොඩ්ඩක් මේක පිළිසකර කළා. ඒ මිනිස්සු කිව්වන්නේ මේක මහා වනාන්තරේ මෙතන පොඩි ගල්ලෙනක් මේ ගල්ලෙනේ මම හිටියේ. ඔය ඉස්සෙල්ලත් මේ ගල්ලෙනට ආවා YouTube කාරේ. ඇවිල්ලා පටිගත කිරීමක් කරගෙන ගියා. අන්න ඒකෙන් පස්සේ තමයි මේ ගල්ලෙන මේ හදන්න මිනිහෙක් ආවේ. මිනිස්සේ. උතුම් මිනිස්සේ. ඒ මිනිස්සු සත්භාවයෙන් කරපු දෙයක්. මම ඒක නරකයි කියනව නෙවෙයි. නමුත් මට අනවශ්‍යයි කියන එක මං කියන්නේ. ඉතින් ඒ වගේ පොදු මිනිස් සංහතිය ගැන හිතන මිසක් 60ක් 70ක් හොඳ මිනිස්සු ඉන්නවා උන් ටික බේරගන්න නෑ මුළු මහා සත්‍යයම අපි බේරනවා නම් බේරගත යුතුයි නේ. ඒගොල්ලෝ බේරෙන්න පිටසක් වෙන්න බදියා. අපේ පරමාර්ථය ලෝකවාසී තුන්ලෝකාග්‍රවාසී සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු සත්‍යයන් වෙනුවෙන් කරුණා මෛත්‍රිය පැවැරේ. කොටස් කළා නෙමෙයි නෑ. සම්මා සම්බුද්ධ ප්‍රතිපත්තිය තුල ඉඳගෙන කතා කරන්න. හාමුදුරනේ දැන් මේ රටේ කොරෝනා වසංගතය තියෙනවා. ඉතින් අපේ මේ මිනිස්සුන්ට මේ කොරෝනා වසංගතය ගැලවෙන්න හරි මේකට විසඳුමක් හරි
අනාගතේ තව මොකක් හරි දෙයක් අපිට මේ දේෙන් ගැලවෙන්න මේ දේෙන් බේරෙන්න තියෙන සිදුවීම් මොනවද අපේ ආමතුරු? ඔව්